තෙරුවන් සරණයි සියලු දෙනාටම වාසනාවන්ත කාලයක් හා දවසක් ප්‍රාර්ථනා කරනවා පුතේ. අද මම ඔබත් එක්ක කතා කරන්න ඉන්නේ මේ සිකුරු මාරුවක් තියෙනවා. මේ සිකුරු කියන ග්‍රහය ගමන් කරන විදිය ගැන කතා කරන ඉස්සෙල්ලා මම කතා කරනවා. ඔබ දන්නවා මම කියන අනාවැක මම කියන පලාපල. ඔබට මතකද මම ගියවරු සැප්තැම්බර් මාසයේ කරා ගුරු මාරුව. ගුරු මාරුව මම රට ගැන කිව්ව අනාවැක ටික බලන්න ආයිමත් පාරක්. ඒව එකින් එක සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලා කිව්ව අනාවැකි ඔබලා දන්නවා මගේ දරුවෝ දන්නවා මම කියන පලාපල මම කියන අනාවැකි මේ ළඟද කියපු දේවල් මේ කියන්නේ. ඒ නිසා මේ ගැන දැනුවත් වෙන්න. මොකද විශේෂයෙන්ම මගේ වීඩියෝ නරඹන්න ඕන නම් රාග මීඩියා කියන YouTube channel එක තමයි මගේ වීඩියෝ යන්නේ. ඒ නිසා ඒක බලන්න. අපි බලමු පුතේ ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරුගේ ගෝචර ගමන ඔබට කෙසේ බලපායිද? ඔබට කෙසේ බලපෑමක් කරන්න පුළුවන් වෙයිද? ඔබගේ ජීවිතය ඔබ වෙනස් කරන්න උත්සාහ ගන්න. පුළුවන් මම කියන දේ වෙනස් කරලා මම බොරුකාරයෙක් කරන අභියෝග කරන චැලෙන්ජ් කරනවා මම. ඒ නිසා මේ ගැන දැනුවත්ව කටයුතු කරමු. අපි බලමු ඔබගේ ලග්නයෙන් ලග්නයට මේ සිකුරු මාරුව කෙසේ බලපෑම් ඇති කරයි. රාශි චක්‍රයේ ප්‍රථම රාශිය මේස ලග්නේ. මේස ලග්නේ උපන්න ඔබට මේ සිකුරු මාරුව සිද්ධ වෙනකොට පුතේ කුජ ලග්න භාවේ, සූර්ය ලග්න භාවේ, චන්ද්‍රයේ ලග්න භාවේ ගමන් කරන කාල පරිච්ඡේදයක තමයි මේ සිකුරු මාරුව සිද්ධ වෙන්නේ. සිකුරු කියන්නේ මේස ලග්න හිමියෝ කවුද? මේස ලග්න හිමියෝ කේන්ද්‍රයේ පුතේ 7 වෙනි අධිපතිය දෙවැන්න අධිපතිය. 7 වෙනි අධිපතිය දෙවැන්න අධිපතිය 3 වෙනි ගමන් කරනවා ගුරුත් එක්ක ඒක රාශිය. ගමන් කරන්නේ කුජගේ නැකත් පාද දෙකක, රාහුගේ නැකත් පාද හතරක, ගුරුගේ නැකත් පාද තුනක. මේ ගමන් කිරීම විදේශගත දරුවන්ටත් ලංකාවේ දරුවන්ටත් ලෝයසේ සිළු දරුවන්ට මේස ලග්න හිමියන්ට කෙසේ බලපායිද? ඔබ දන්නවා මම කියන අනාවැකි මම කියන පලාපල. පුළුවන් නම් මම කියන දේ බොරු කරලා පෙන්නන්න මම අභියෝග කරනවා. ඒ නිසා මේ සිකුරු මාරුව මගේ පුතේ විසිද්ධ වෙන්නේ මැයි මාස 14 ඉඳලා ජුනි මාස 8 දක්වා කාලේ තමයි මේ සිකුරු මාරුව බලපැවැත්වෙන්නේ. මේ බලපැවැත්වීමේදී ඔබ සිකුරු මහ දශාවක්, අතුරු දශාවක්, වී දශාවක්, ප්‍රාණයක් කාලයක් සුඛම ගත කරන නම් චුට්ටක් මේක දැනුවත් වෙන්න. අවබෝධ කරගන්න. මේ සිකුරු කියන රහතම ගමන් කිරීමේ පුතේ විශේෂ මතක තියාගන්න. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබගේ ව්‍යාපාර සේවකයෝ ඉන්නවා නම් මේ සේවකයන්ගේ ඔබගේ යැපෙන පුද්ගලයන්ගේ ඔන්න වියදම් වැඩි කරනවා. මුදල් හදලා වියදම් වැඩි කරනවා. අපි කියමුකෝ වියදමට සල්ලි දුන්නා කියලා. මේ වියදමට දෙන සල්ලි නෑ බැලුවම. දැන් ඔබ පුරුෂයෙක් නම් ඔබ භාර්යාවට මුදල් දෙනවා. අම්මා තාත්තට සල්ලි දෙනවා. මේ දෙනකොට පුතේ මේ සල්ලි ඒ කට්ටියට වාෂ්ප වෙනවා වගේ සිදුවීමක් සිද්ධ වෙනවා. මේ නිසා මේ කාල පරිච්ඡේදය තුල මේස ලග්න හිමියන් ඔබගේ යැපෙන පුද්ගලයන්ට මුදල් හදලා දීමේදී හරි කල්පනාකාරී වෙන්න ඕනේ. ඒ වගේම තව ව්‍යාපාර කරන අයෙක් නම් ඔන්න පුතේ ඇති කරනවා ඩැමේජස් වැඩි. එහෙනම් බඩු භාණ්ඩ බාහිර ආදී ගොඩ බෑමේදී පැටවීමේදී ඔන්න මතක තියාගන්න ඕනේ ඔන්න ඩැමේජස් වැඩි වෙන වෙලාවක්. එහෙනම් බඩු භාණ්ඩ හරි කැඩිලි බිඳ යන ස්වභාවය වැඩි වෙනවා. එහෙනම් ඔබගේ ව්‍යාපාරේ සේවකෙක් වගේ වැඩ කරගෙන යෑම කළ යුතු කාල පරිච්ඡේදයක්. හොඳට මතක තියාගන්න මේ කියන කතාව. විශේෂයෙන්ම ඔබ යාන වාහන ගමන් බන් යනවා නම් මේස ලග්න හිමියන් හරි අවධානය අවබෝධය තියාගන්න. ඒ වගේම තමයි ඔබගේ ව්‍යාපාර ස්ථානයේ හෝ ව්‍යාපාර තැන කරන දේවල් ව්‍යාප්ත කරගෙන බලාගෙන ඉන්නවා නම් මේස ලග්න හිමියන් ඔන්න මගේ පුතේ සැලසුමක් හදා ගන්න ඕනි. ඔබ මේක ව්‍යාප්ත කරගන්න ඕන වටපිටාව හදා ගන්න. විශේෂයෙන් තාක්ෂණ මෙවලම් වෙන්න පුළුවන්. වෙන රටක් එක්ක සම්බන්ධයක් වෙන්න පුළුවන්. වෙන ප්‍රදේශයකට යන්න පුළුවන්. මෙන්න මේ දේවල් මේස ලග්න හිමියන් කරන්න ලේස්ති කර ගැනීම ඉතා වැදගත්. මොකද කරගන්න පුළුවන් දෙයක්. පුළුවන් හින්දායි මේ කියන්නේ. මෙන්න මේක සැලසුම් කරන්න. හැබැයි පොඩ්ඩක් ඉතින් මම කර ඇවිස්සී යන ගතිය, කේන්ති ගන්න ගතිය, යම් දේවල්ට ආස කරන ගතිය, ලොල් වෙන ගතිය, අසභ්‍ය දේවල් බලන්න, ඒවත් එක සැරිසරන්න, ඒව අත්හදා බැලීම් කරන්න, ඒව පාවිච්චි කරන්න මේස ලග්න හිමියන් උත්සුක වන මොහොත. ඒක කරගන්න එක පුතේ ඔබගේ වැඩක්. මට පුළුවන් පෙන්නන්න.
හැබැයි ඔබගේ ආත්ම ගෞරවය පරිස්සම් කරගන්න. ඔබගේ ආත්ම අභිමානය පරිස්සම් කරගන්න. මෙන්න මේක මගේ පුතේ මේස ලග්නෙමියන් දැනුවත් විය යුතුමයි. ඒ වගේ තමයි ඔබ තරමක් දුර පුතේ අර සෙල්ලක්කාර හැඟීමෙන් කටයුතු කරන්නේ. විනෝදකාමී හැඟීමෙන් කටයුතු කරන්නේ. මේ කියන தත්ත්වයට පොළඹවන වටපිටාවක් ඇත. නොඑක් ක්‍රමයට නොඑක් විදියට මුදල් හම්බ කරන වාසනාවක් තියෙනවා. හැබැයි නොගැලපෙන ක්‍රම මගින් නම් මේස ලග්නෙමියන් මුදල් හම්බ කරගන්න සැලසුම් හදාගන්න එපා. ඔබ ගැන හිතන්න, ඔබගේ ආත්ම ගෞරවය ගැන හිතන්න. මේ ලෝකෙට ඔබ ජීවත් වුණේ, ඉපදුනේ හරි දෙයක් කරන්න මිසක නරක දේවල් කරන්න නෙමෙයි. මෙන්න මේ දේ මේස ලග්නෙමියන් දැනුවත් කරගන්න ඕනේ සිකුරුගේ ගෝචර ගමන තුලදී. ඒ වගේම තමයි මේ භාවත් භාව සංකල්පයත් එක්ක බලද්දී ඔබගේ ධනස්ථානයෙන් ධනස්ථානේ දෙවෙන්න තුන්වෙන්න කියන ධනස්ථානය දෙවෙන්න ධනේ නම් ලග්නේ නම් එතනින් පළවෙනි ස්වභාවය කියන්නේ ඔබගේ ධනේ රැඳෙන ස්ථානයක්, ස්ථාවරණ ස්ථානය. මෙන්න මෙතන සිකුරු ගමන් කරනකොට ඔබගේ යම් ආයතනයක මුදලක් තැන්පත් කරන්න හිතෙනවා නම් ඒක කරන්න සැලසුම් හදාගන්න. හැබැයි පුතේ ඔයන මතක තියාගන්න ඕනේ අපි ස්ථාවර තැන්පතුවක් තියෙනවා. මොන හරි දෙයක් හම්බ කරගත් දෙයක් රඳවගෙන ඉන්නවා. මෙන්න මේව තියලා තරමක් මේස ලග්නෙමියන් ලෝන් ගන්න ප්‍රොමිසස් නෝට් සම්බන්ධ වෙලා. තමුන්ගේ ලියකියවි සම්බන්ධ මෙන්න ලෝන් ගන්න සැලසුම් හදන කාල පරිච්ඡේදයක් වශයෙන් පෙන්눔 කරනවා මේ සිකුරු මාරුව. ඉතින් ඒක ඔබ තෝර බේර ගන්න. මොකද යම් දෙයක් නැති හින්දානේ පුතේ ලෝන් එකක් ගන්න. ණය වෙන්නේ. හැබැයි පරිස්සමෙන් වෙන්න ඕන වෙලාවක්. හිතුවක්කාර තිර ගන්න පොළඹවනවා. හිතුවක්කාරී වැඩ කරන්න මේස ලග්නෙමියන් පොළඹවනවා. ඒ වගේම තමයි යාන වාහන තියෙනවා නම් ගමබිම න්යායමේදී කලබලය ඉවත් කරගන්න ඕනේ. විශේෂයෙන්ම උත්සව වල සහභාගී වෙනවා නම් අර සතුටට අපි බොනවනේ. අන්නේ දේවල් පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. මොකද නැන්ද නීති ප්‍රශ්නයක් හදන්න පුළුවන්. නඩු හබයක් වෙන්න පුළුවන්. ඔබගේ ලයිසන් එක කැන්සල් කරන්න පුළුවන්. ඒ වගේ තමයි අර නරක ක්‍රියා කරන දුෂ්ක්‍රියා කරන යාළුවෝ ඉන්නවනම් මෙන්න මේ යාළුවෝ ඇසුරු කිරීම නවත්තන්න ඕන කාල පරිච්ඡේදය. මොකද ඒගොල්ලන් නිසා පරිහානියටපත් වේවි. ඔබට නීති ගැටලුවක් ඇති කරන්න බලාවි. ඒ නිසා මේස ලග්නෙමිය මේ ගැන වැඩිපුර දැනුවත් වෙලා කටයුතු කරගෙන යෑම කළ යුතුමයි. ඒ වගේ තමයි පුතේ ඔන්න ඔබ රැකියාව කරන තැනි වෙන තැනකට යන සැලසුම් තියෙනවා නම් හෝ අලුත් රැකියාවට ඉල්ලුම් පත්‍ර දානවා නම් මේ ඉල්ලුම් පත්‍ර දාන වාසනාව තියෙනවා. හැබැයි කලබල ඉවත් කරගන්න. රස්සාවක් හම්බෙලා තියෙන රස්සාව අත්හරිනව හැර තියෙන රස්සාව අත්හැරලා රස්සාවක් කරන්න ලේසි වෙන්න එපා. මෙන්න මේක පුතේ මේස ලග්නෙමියන් අනුගමනය කළ යුතුමයි. විදේශගත දරුවන්ට ලංකාවේ දරුවන්ට මේකේ බලපෑම ඇති වෙනවා. විශේෂයෙන් ඔබ ගාව ඇති කරනවා රාගාධික සිතිවිලි වැඩි කරන වෙලාවක්, කාම ආශා වැඩි කරන වෙලාවක්. ඒ වගේ තමයි හොඳින් හෝ නරකින් තමුන්ගේ ආශාවන් සංසිඳව ගන්න ඔබ වැඩ කරන වෙලාවක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනි ඔබ කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකක්ද. මේක මතක තියාගන්න ඕනේ මේස ලග්නෙමියන්. අර පවණ කියලා ගෙදර දොර සල්ලි නැහැ කන්න බොන්න. හැබැයි දුෂ්ක්‍රියා කරන්න ඔය පරදාර සේවනයේ දෙන්න, පරපුරුෂ සේවනයේ දෙන්න, උන් සල්ලි භාගෙ දෙන්න ඔන්න මේස ලග්නෙමියන් ගාව සල්ලි තියෙනවා. ඒ වගේ තමයි කමියුනිකේෂන්, කතා බහ, වාචික බස ඔබ දුරකථන හරහා බලන දේවල් ගැන මුහුණු පොත ගැන වැඩි අවධානයක් අවබෝධය මේස ලග්නෙමියන් තියාගෙන කටයුතු කළ යුතුමයි. ඒ වගේ තමයි මගේ පුතේ විශේෂයෙන්ම ඔබ විදේශගත වල ඉන්න අයෙකු නම් ඔබගේ වටිනා කියන දේවල් ලියකියවිලි සම්බන්ධ කටයුතු වලදී ඔබ හරි අවබෝධයෙන් දැනුවත්ව කටයුතු කරගෙන යන්න ඕනි. මොකද ඔබගේ දේවල් නැති වෙන්න බලාවි. අපි කියමු අපේ ඔබට පස්සේ හොරගම් කරනවා. ඔබට බලපෑමක් කරනවා. මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. මෙන්න මේ නිසා මේස ලග්නෙමිය මේ ගැන දැනුවත්ව කටයුතු කරගෙන යෑම කළ යුතු. විශේෂයෙන් ඔබගේ මව එහෙම ඉන්නවනම් ඔන්න මතක තියාගන්න. මව තනිපංගල වයසක අම්මා තනිපංගලම යනවා නම් බෙහෙත් ටිකක් ගන්න හරි කොහෙර ගමනක් යනවා නම් චුට්ටක් ඔබ අම්මට සහාය වෙන්න මේ වෙලේ. මොකද යාන වාහන වලින් අනතුරු ඇති වෙන්න, යාන වාහන වල වැටෙන්න. මෙන්න මේ ස්වභාවයෙන් ඇති කරන්න පුළුවන් පුතේ අම්මට. මේ නිසා මේ ගැන දැනුවත් වෙන්නම ඕනේ.
ඒ වගේ ඔබ කවුරුක් කියන දේ අහුම්කම් දෙන්නේ නැහැ. ඔබ දඩබ්බර උද්දච්ච උණුක අහංකාර නැමෙන්නේ නමල බැරි ස්වභාවයක් ඇති කරන මේ මොහොතේ. මේ தත්ත්වය ගැන මේසලක් නෙමෙයි අවබෝධ කරගන්න. අවධානය තියාගන්න. ඒ වගේම තමයි වැඩිමහල් දුවදරුවෙක් ඉන්නවනම් ඔන්න පුතේ දුවදරුවෙකුට විවාහ යෝජනා මංගල යෝජනා ලැබෙන්න ආදරේ හිතන ආදරය කරන පොළොමන කාල පරිච්ඡේදය. ඔබ වීදසව ගත කරනවා නම් අතුරු දසව ගත කරනවා නම් මහ දසව ගත කරනවා සිකුරුගේ. මෙන්න මේ ගැන ඔබ දැනුවත් වීම තමයි පුතේ ඊටාත්ම වැදගත් වෙන්නේ මේ කියන කාරණාවට. ඒ වගේම තමයි තරමක් දුරට පුතේ ඔය මුත්‍රාසවල අසනීප ඒ අවයවවල අසනීප මුත්‍රා සඩස්සි මෙන්න මේ වගේ දේ ඇතිවීම තමයි මේසලක් නිහිමියන්ට අපි කියන අතවර වෙනවා බලහත්කාරකම් කරනවා මෙන්න මේ වගේ බලපෑම තියෙන පුළුවන් මේ වෙලේ. මිනිසා මේ ගැන දැනුවත් වෙන ඔබගේ සෞඛ්‍ය අපල විශේෂ මතක තියාගන්න ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථිය. ඒ වගේ තමයි ඔබගේ ලේ ධාතුවේ අසනීප, ලේ විසවීම, වකුගඩු හා මුත්‍රාසවල අසනීප වගේ දැන් ඇස්වල අසනීප බලපෑම් ඇති වීමේ සිකුරු මාරුව මේසලක් නිහිමියන්ට. එනිසා ඔබගේ සෞඛ්‍ය විධිමත කල්පනාකාරී වෙන්න, නිසි වේලා නිසි කාලට වෛද්‍ය ප්‍රතිකාර ටික ගන්න, බෙහෙත් ටික අරගෙන වැඩ කටයුතු කරගෙන යන්න. ඒ වගේ පුළුවන් නම් මේ වීඩියෝයේ මුල හා අග කියනවා මම කරන්න පිළිවෙත් ටිකක් ඒ පිළි නිවැරදිව කරන්න. පුළුවන් නම් මම කියන දේ බොරු කරලා පෙන්නන්න. අභියෝගයක්. ඒ වගේම තමයි පුතේ විශේෂයෙන්ම පුළුවන්කමක් තියෙනවා නම් තරුණ චූට් කුඩා දරුවන්ට ලස්සන ඇඳුම් පැළඳුම් ටිකක් දෙනවනම් රස කැවිලි ටිකක් දෙනවනම් ඒ වගේම තමයි පුළුවන් නම් පත්තිනි මෑණියට බාරහාරයක් වෙන්න. බෝධි පූජා පවත්වන්න. ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධ දර්ශනවල කටයුතු කරන ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ ආගමන අනුකූලව කටයුතු කිරීම තුළ ධර්මානුකූල ප්‍රතිපත්ති ඇතුව කටයුතු කිරීම තුළ මේ කියන ගොඩක් දේවල් මගේ පුතේ අපිට වෙනස් කරගන්න පුළුවන්. මොකද අපි මේ දේ කරන්නේ. බලන්න අපි කලබලයට මේ දේවල් කරනවා. මේ නිසා මේ වෙනස් කරන්න පුළුවන් නිසා ඒක අවධානය තියාගන්න. විශේෂයෙන් පුතේ පත්තිනි මෑණියන්ට, පාර්වතී දේව මෑණියන්ට, ලක්ෂ්මී මෑණියන්ට පුද සත්කාර පුද පූජා පැවැත්වීම තුළ මේක වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ නිතරම පුතේ රත්න සූත්‍රය අහන්න සැලසුම් කරගන්න මෝර පිළිත අහන්න සජ්ජ කිව් ඇහුවට වැඩක් නැහැ පුතේ පුළුවන් කියන්න. එතකොට ඒකේ ලොකු බලයක් තියෙනවා මේ දේවල් කරන්න. මේ සිකුරුගේ මහදස අතුරුදස විදස ප්‍රාණදස ගත කරන පුතේ මෙන්න මේ පුද පූජා පවත්වන්න. විශේෂයෙන් සිකුරාදා දිනවල උදේ 6යි 7යි අතරේ සිකුරු හෝරාව පවතිනවා. රාත්‍රී 8යි 9යි අතරේ සිකුරු හෝරාව පවතින මේ සිකුරු හෝරාව තුළ දින 21 නොකඩවාම නිර්මාංශව නැගෙනහිර දිශාව බලා ඔබ බෝධි පූජා පවත්වන්නේ නම් යහපත් ප්‍රතිඵල ගන්න වාසනාව වනේ පවතිනවා. ඒ වගේම තමයි සුවඳ මල් වර්ග, සමන් පිච්ච මල්, සේපාලික මල් පූජා කිරීම තුළ යම් වෙනසක් ඇති කරගන්න පුළුවන්කම් පවතිනවා. ඒ වගේම තමයි විශේෂව මතක තියාගන්න ඕනි සුදු හඳුන්, එළඟි තෙල්, ගිතෙල් මිශ්‍ර කිරිබත් හදලා ත්‍රිවිධ බෝධීන්ට පූජා කිරීම. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේලා අටපිරිකර පූජා කිරීම, කන්‍යා ස්ත්‍රීන්ට, ගර්භණී ස්ත්‍රීන්ට, රෝගාතුරෝ ස්ත්‍රී කාන්තා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක දේවල්, ඖෂධ වර්ග, සුදු හෝ රෝස පාට වස්ත්‍ර, සුවඳ විලවුන් වර්ග, අලංකාර වූ අපි කියන කුඩ පරිත්‍යාග කරනවා කියලා කියන්නේ පරිත්‍යාගයක් කරනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මේක කරා. මේක ඉතා හොඳ පිළිටීමක්. ඒ වගේම තමයි ජින පංජර යන්ත්‍රය හෝ අභිසම්විධාන යන්ත්‍රය හෝ මේ යන්ත්‍ර දෙක එකක් විද්‍යාත්මක තුරලා කරපඳ ගැනීම තුළ මේ කියන බලපෑම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ මොනව කරත් වැඩක් නැහැ. ඔබ ප්‍රතිපත්ති ගරුක වෙන නිර්මාංශ වෙන්න. මේ විදිහට වැඩ කරන්න ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න වාසනාව වල පවතීවි. තෙරුවන් සරණයි.